හරි දැන් අද අපි බලන්න යන්නේ මේ ඊටාම වැදගත් දෙයක්. මේක මේ වැදගත් නෙමෙයි අතන මේක තමයි මේ ප්‍රෝග්‍රෑමින් වල තියෙන මේ සුප්‍රසිද්ධම එක්සැම්පල් එක. ඒක තමයි මේ ඒජ් එක එන්ටර් කරන්න කියන ඒජ් එක එන්ටර් කරන්න කියලා අපිට කම්පියුටර් එකෙන් කියනවා ඔයා ටීනේජර්ද නැත්නම් ඔය කියනනේ කියන්නේ ඕල්ඩද යංද චයිල්ඩ්ද එහෙම කියලා කියනවා ඒ ප්‍රෝග්‍රෑම් එක. ඒ ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්න ඔයගොල්ලෝ දන්නවා. ඒක එච්චර දෙයක් නෙමෙයි. නමුත් මෙතන මේ වැදගත් දේවල් ටිකක් පෙන්වන්න ඕන නිසා මම ඒකේ වැදගත් හරියට වෙනකම් කියලා දෙන්නම්. ඊටු ටිකත් මම නිකන් පෙන්වලා දෙන්නම්. ඊට පස්සේ කරගන්න පුළුවන්. දැන් මේක තමයි මේ ඉන්පුට් අවුට්පුට් ගන්න අවශ්‍යයිනේ අපිට යූසර් ගේ. ඒක නිසා ඒකට අපි ඉම්පෝට් කරන පැකේජ් එක තමයි පුතේ මෙන්න මේ තියෙන්නේ. හරිද? ඉන්පුට් අවුට්පුට් ගන්න. එතකොට අපි ඉස්සෙල්ලින්ම කරන්න දේ තමයි දැන් මේකත් මම කමෙන්ට් කරගෙන ඔක්කොම කමෙන්ට් හරි මේ මොකුත් නැහැ. ඉස්සෙල්ලාම අපි කරන දේ තමයි while loop එකක් අපි හදාගෙන තියෙනවා මේ do while loop එක. එතකොට මේකට අපි කියන infinity loop එකක් කියලා. ඒ කියන්නේ මේක කරගෙන ඉවරයක් නැහැ. මොකද මෙතනට true දීලා තියෙන්නේ. condition එක නිකම්ම true දීලා තියෙන්නේ. එතකොට මේක කැරකි තියෙනවා. හරිද? program එකකින් අපි exit වෙනකම්. ඒතකොට අපි exit වෙන break statement එක පාවිච්චි කරලා loop එකෙන් එළියට යනවානේ. එතකම මේක කැරකි තියෙනවා. ඒකට තමයි infinite loop කියලා කියන්නේ. හරිද? ඒක තේරෙනවනේ. දැන් මෙතන කරලා තියෙන මේ මහ ලොකු දෙයක් නෙවෙයි මේ කෝඩ් එක ඔයගොල්ලෝ දන්න ලයින් එක ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් stdout.write කියලා. මේකෙන් වෙන්නේ දැන් මේක අපි රන් කරොත් මේක print වෙවි දැන් මම මේක රන් කරලා පෙන්නන්න. මේක අයින් කරන්නම්කෝ. දැන් මේක අනිත් එක තමයි මේක සේව් කරන්න ඕන ඉස්සරහින් රන් කරන්න කලින්. නැත්තම් එහෙම මේ වෙනවා. අපි මේකෙන් exit එකම control C ගහලා මේක සේව් කරමු. control S ගහුවා. සේව් කරලා තමයි රන් කරන්න ඕන. නැත්තම් පස්සේ අර පරණ එක ඔයාලට පේනද මේක නිකන් කැරකි කියනවා enter your name කියන. දැන් මම control C ගහුවොත් ඒ ලූපෙන් ඒකේ ප්‍රෝග්‍රෑම් එක එක්සිට් වෙන නිසා ඒක නැති වෙලා යනවා. ඒක තමයි ඉන්ෆිනිට් ලූප් කියන්නේ. අනන්ත ලූප් එක. දැන් ඒක තමයි ඒ කියන්නේ මෙතන මේ අපේ යූසර්ට පෙන්වන දේ. මෙතන ඕන එකක් දාන්න පුළුවන්. ඒක තේරෙනවනේ. මේක මොකද්ද? මේකේ තමයි අපි යූසර්ගෙන් රීඩ් කරන එක. යූසර්ගෙන් ගන්න එක. මේකේ පොඩි හරිම වැදගත්කමක් තියෙනවා. දැන් මෙතනට ඔයා ගිහිල්ලා බැලුවොත් මෙතන පෙන්නනවා මෙයා රිටර්න් කරන්නේ මේ read line sync කියන ෆන්ක්ෂන් එක රිටර්න් කරන්නේ nullable string එකක්. ඒක නිසා මේක ස්ටෝර් කරන්න ඕන nullable string එක. ඒ කියන්නේ null වුණත් මේකෙන් රිටර්න් වෙන්න පුළුවන්. හරිද? null වුණත් රිටර්න් වෙන්න පුළුවන්. දැන් මම මේක රන් කරොත් යූසර් එකෙන් එකක් එනකන් ඉන්නවා. දැන් මම හිතන්නේ මේක මෙහෙම මයින් කරලා දාලා ඒ යූසර් එකෙන් අපි ගන්න ඉන්පුට් එක ආය අනිත් පැත්තට print කරමු. ඕකේ. මේක ඉස්සෙල්ලාම සේව් කරමු. control S කව සේව් කරා. run කරා. enter your name or exit. exit ගහුවොත් මේක break වෙන්න ඕනේ. ඒ statement එක තාම මම program එකේ ලියලා නැහැ. enter your age කියලා දැන් මම 10 කියලා දැම්මොත් 10 print වෙනවා. ආයේ ඒක print වෙනවා. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම පොඩ්ඩක් නැවතිලා ඉන්න program එක computer එක use එකෙන් user input එකක් එනකම්. ඊට පස්සේ තමයි යා user input එක display කරලා ආයේ loop එකේ මුලට එනවා. මේක infinite loop නේ. break statement එකක් දාලා loop එකෙන් එළියට පයින්නකම්ම මේක කරකිනවා.
දැන් මේකට ආයෙ 20 දුන්නොත් 20. දැන් මම ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙන්න ඕන නිසා මම control C ගහනවා. කොට ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙනවා. දැන් මේකේ මම ඉතුරු ටික පොඩ්ඩක් පෙන්නන්නම්. හරිද? මේ දෙක පොඩ්ඩක් අමතක කරන්න දැනට. අමතක කරලා මේක මම දැන් මෙතන මම කරලා තියෙන්නේ මෙතන if condition එක දාලා මේ ටික මම අරින්න. අරලා මේකත් හරි. දැන් age එකක් නේ age එක කියන්නේ කිසියම් අංකයක් නේ user input කරන්නේ. ඒක නිසා මම age කියලා variable එකක් මෙතන හදලා තියෙනවා. පල්ලෙහැදී මේ input එක මේ string එක age එක බවට integer එකක් බවට පරිවර්තනය කරලා මේ integer කියන මේ variable එකට දාලා තියෙනවා. ඒකත් එක්ක තමයි ඊටු යටට ඔක්කොම switch case ටික එන්නේ. හරිද? දැන් පළවෙනි එක තමයි මම දීලා තියෙනවා. දැන් ඒ ටික හිතන්න එපා. පළවෙනි එක මම දීලා තියෙනවා input එක exit කියන එක આવොත් break වෙන්න. ඒ කියන්නේ loop එකෙන් එළියට පනින්න. ඒක තේරෙනවනේ දැන් exit කියන එක print කරොත් type කරොත් ඒක string එකක් විදියට යන්නේ මේ input කියන එකට. එතකොට ඒක exit වුණොත් කෙලින්ම loop එකෙන් අයන program එකෙන් exit වෙනවා. ඊට පස්සේ මේක true වුණොත් ආයෙත් මේ පල්ලෙහා එකක්වත් run වෙන්නේ නැහැ. එතනින්ම exit වෙලා යනවා exit. එහෙම නැත්නම් අපි බලන්න මේ input එක nullද කියලා. මේක nullable ඒවා තියාගන්න පුළුවන් නේ. මම කිව්වේ nullable ඒවා තියාගන්න පුළුවන් කියලා. nullද කියලා බලනවා. ඊට පස්සේ බලනවා input එක emptyද කියලා. දැන් මම මේක run කරලා පෙන්නන්නම් මේ scene එක. හරිද? මේක ටිකක් තියෙනවා මේකේ. මේක මටත් ටික වෙලාවක් ගියා ඇත්තටම මේක අල්ලගන්න. දැන් මම හිතන්නකෝ මම දැන් මේකෙන් ඉස්සරහින් පෙන්නන exit කියලා ගහුවොත් ටක් ගාලා out වෙනවා. ප්‍රෝග්‍රෑම් එක යනවා. ඒතර ආයෙ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න ඕනේ. මම රන් කරන්න. රන් කරලා ඉවරලා දැන් මෙතන null වුණොත් හරි empty වුණොත් හරි තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ invalidate කියලා එන්න ඕනේ. කියන්නේ empty වුණොත් කියන්නේ මෙතන මම මෙහෙම end එකක් ගහුවා කියන්නකෝ. use end එකක් ගහුවොත් invalidate try again කියලා එනවා. ඒ කියන්නේ මේ line එක execute වුණා. end එකක් නේ ගහුවේ end කියන්නේ input එක empty කියන එක. ඒක ගහුවම කෙලින්ම ඒක එනවා. හැබැයි දැන් මම ස්පේස් එකක් දෙනවා. එතකොට print වෙනවා null කියලා. මේ මොන කරුමයක්ද මේ? දැන් මම මෙතන nullද කියලා බලනවානේ. ස්පේස් එකක් ගහුවම print වෙනවා nullද කියලා. ඒ වෙලාවෙදී දැන් මම print කරන්නේ මෙන්න මේ integer වලට convert කරපු එකනේ. පුතේ integer වලට convert කරාට පස්සේ මේක තමයි මම print කරන්නේ. එතකොට දැන් මේ ස්පේස් එකක් ගහුවම එයා එක ඉන්ටිජර් එකට කන්වර්ට් කරාට පස්සේ එතකොට මේකත් මෙතන ඉන්ටිජර් ඔප්ෂනල් එකක් තමයි රිටර්න් වෙන්නේ. ඒකයි මෙතන මම උඩ ඔප්ෂනල් කරලා තියෙන්නේ. උනාට පස්සේ null හැටියට තමයි මෙතන රිටර්න් කරන්නේ. ස්පේස් එක ඉන්ටිජර් එකක් බවට පරිවර්තනය කරන්නේ. ඒකයි මේ null කියන එක print වෙන්නේ. හරිද? දැන් මම එතකොට එහෙනම් මෙහෙම කරනවා. මෙතන මම තව එකක් බලනවා. ඒක තමයි input එක සමානද empty space එක. empty space එකට සමානද කියලා බලනවා. දැන් මම program එකකින් exit වෙලා මේක save කරලා ආයෙ මේක මේ run කරනවා. දැන් save කරා. ආයෙ මේක රන් කරොත් දැන් මම මොකද්ද මෙතන කියන්නේ input එක null වුණොත් හරි ඒකේ empty එකක් වුණොත් ඒ කියන්නේ enter button එක ගෙබුවොත් හරි space එකක් ගැහුවොත් invalid කියලා පෙන්නනවා. දැන් මම space එකක් ගැහුවම පෙන්නනවා invalid agent try again කියලා. මොකද මෙතන ස්පේස් එකක් විදියට ආපු නිසා. හරිද?
දැන් හැබැයි අතනදී මේ මොකක්ද ඒකට කියන්නේ අතනදී අපිට මේක නැතුව ස්පේස් එකක් ගැහුවොත් මොකද වෙන්නේ ඒජ් එක නල් කියලා තමයි එන්නේ. ඕක ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් මේක අපි මෙහෙම අයින් කරා කියන්නකො. මෙතනදී මෙහෙම ට්‍රිම් කරනවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ඉන්පුට් එක අපි ට්‍රිම් කරනවා. ඒතකොට ස්පේස් එකක් ගැහුවොත් යූසර් ඉන්පුට් එක empty එකක් විදියට නැත්නම් end එකක් ගැහුවා වගේ empty විදියට තමයි අඳුනගන්නේ. එතකොටත් එන්නේ මේක. මම ට්‍රිම් කරොත් අරක දාන්න ඕනේ නැහැ. දැන් මම මේක control copy ගහලා මේක අයින් කරලා මේකෙන් ඉවත් වෙලා මේක ආයේ මෙහෙම control S ගාලා save කරලා ආයේ මේක run කරනවා. දැන් මම ස්පේස් එකක් ගැහුවොත් ඒත් එන invalid age කියලා. මොකද ස්පේස් එක මෙයා අඳුනගත්තේ empty එකක් විදියට. ඒකට හේතුව තමයි ඉන්පුට් එක අපි ට්‍රිම් කරපු නිසා. දැන් හරියට දැන් ඒජ් එක මේ දැන් මෙතනදී මේ අපිට මේ ඒජ් එක දැන් මෙතනදී අපි මේ try pass කරගෙන ඒ කියන්නේ මේ මෙතනදී ඒජ් එක මේ ඉන්පුට් එක ඉන්ටිජර් එකක් කරලා දැන් මෙතන තියෙනවා ඒජ් එක. දැන් අපිට ඕන නම් පුළුවන් දැන් මේක මම print කරගන්න සම මේක අයින් කරේ. අපිට ඕන නම් පුළුවන් ස්විච් කේස් එකක් දාලා ඒජ් එකෙන් ඒජ් එකට වෙන්න ඕන දේවල් ටික ලියාගෙන යනවා. හරිද? ඊට කලින් අපිට ඕන නම් තව එකක් බලන්න පුළුවන්. මෙතන අපිට තව එකක් බලන්න පුළුවන්. මේ if මේ age කියන එක nullද age කියන එක බින්දුව දැන් මෙතන integer එකක් වෙලානේ තියෙන්නේ. මෙතන integer එකක් වෙලානේ තියෙන්නේ. ඒතර දාන user input කරොත් ඍණ එකක්. ඍණ එකක් මොකක් හරි. ඒතකොට age කියන කෙනා 0 වලට වඩා අඩුද? අඩු නම් මොකද්ද? ඒකත් අර invalid කියලා දාන්න පුළුවන්. can be null. මෙයා null වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරිද? නැත්නම් ඊට පස්සේ age කියන කෙනා null උනත් 0 උනත් 0 වලට වඩා අඩු උනත් දැන් මෙතනදී age කියලා කියන්නේ ඇත්තටම integer එක. අර අතනදී string එකක් තමයි user input කරේ. මෙතනදී දැන් මේ integer එකත් එක්ක ඒ කියන්නේ ඉලක්කමක් එක සෙල්ලම් කරන්නේ. හරි? මොකද දාන්නේ දැන් s t std out dot write මේකම දාන්න පුළුවන් අපිට. මේක මෙහෙම copy කරලා මේ ටිකම දාන්න පුළුවන් ආයේ. හරි? අපිට මේ ටිකම දාන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඇත්තටම ස්විච් කේස් එකක් හරි if else හරි දාගෙන මම ස්විච් කේස් එකක් දාන්න. අපි දාන්න ඒජ් එක මෙතනට එනවා. ඒජ් එක අනුව ඉතින් ඒක දාන්න පුළුවන්. දැන් කේස් එක දාන්න පුළුවන්. ඒජ් එක කීයද? 15 නම් මොකක්ද? print එකක් දානවා. මේ you are young කියලා. ඊට පස්සේ අපිට පුළුවන් බ්‍රේක් කරලා දාන්න. ඕකේ හරිද? ඒ වගේ දාන්න බෑ age කී. දැන් අපිට පුළුවන් මෙතන age කියන එක කීයද? 20ට වඩා අඩු නම් අපිට කියන්න පුළුවන් young කියලා print කරන්න පුළුවන්. සායතනෙන් බ්‍රේක් වෙලා යනවා. අපි ඒක පොඩ්ඩක් කරලා බලමු. දැන් මෙතනදී ඇත්තටම අර age කියන එක null උනත් හදිසියෙ age කියන එක බිඳුවට ඍණාගයක් දැම්මත් ඒක invalid කියලා පෙන්නනවා. දැන් මෙතන මම අයින් කරලා දාන මේක save කරන්න. save කරලා මේක run කරොත් දැන් අපි හිතමුකෝ ඍණ එක දැම්මා කියලා. මොකද වෙන්නේ invalid and try again කියන එක එනවා. ඒකට හේතුව තමයි මෙතන මේක අපි condition එක දාපු. මේ age එක හදිසියෙන් null වුණොත් මෙතන දැන් අපි මේක මේ ඍණ එක දැම්මොත් ඒක ඍණ එනවා. හරිද? ඒක තේරෙනවද? දැන්
අපි මේක දැන් 20ට වඩා අඩු වගේ දැම්මොත් දැන් 18 වගේ දැම්මොත් මොකද එන්නේ UI young කියලා එනවා. හරිද? ඔන්න ඒ වගේ ඔයාලට කේසස් ටික ලියන්න පුළුවන්. ඉතින් ඒක මම කරන්න යන්නේ නැහැ. ඔයාලට කැමති කෙන විදිහට කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමින් ටික පුරුදු වෙනකන් මේ C language වගේ නම් මම ඕක ටික ලියන්න ඕනේ කියලා ලියලා පෙන්නනවා. ඉතින් එහෙම පෙන්නන්න ඕනේ නැහැ. දැන් ඩාට් වගේ එකක් ඉගෙන ගන්න එන කෙනෙක්. හරිද? ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ස්පේස් එකක් ගැහුවොත් මෙතන null කියලා එනවා. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙතන string එකක් විදිහට තමයි input කරොත් ස්පේස් එක. ඒක මේ int try pass කියන එක අස්සෙන් ගියාට පස්සේ ඒක ඇත්තටම null එකක් විදිහට තමයි මෙවුව වෙන්නේ. හරිද? එතකොට මම හිතනවා මේ ටික තේරෙන්න ඇති කියලා. එතකොට මේ ආකාරයට පුළුවන් ඒ ඔයාලට ස්විච් කේස් ටික නම් මේ කරන්නේ chat GPT එකෙන් හරි ගහලා ගන්න ඔය තියෙන ටික මොකද හිතෙන දේවල් ටිකක් දාලා. හරිද? එච්චර තමයි තියෙන්නේ. මේකේ ලොකු දෙයක් නැහැ. ඇත්තටම අර තියෙන්නේ මේ අර දෙක ඉගෙන ගන්න තමයි. මේකේ nullable එකක් එන්නේ මෙතනින්. සහ මෙතන empty එකක් දැම්මොත් එහෙම මේකේ edge එක null කියලා empty එකේ space එකක් දැම්මොත් ඒතකොට ඒක නැති කරගන්න මෙතනට ඕන නම් මේ condition එක දාන්න පුළුවන් space එක කියන එක. මම එහෙම දාන්න ගියේ නැහැ. ඒ වෙනකොට මම මෙතන trim කරා. හොඳට මම දැන් trim කරන එක හරි වැදගත්. මම ඔය chat GPT එකේ මම ඇහැව්වා. මටත් මේක ඇත්තටම පොඩි මේකක් ආවා. ලොකු මේකක් යනවා. ඒ කියන්නේ මේ මෙව්වා. මොකද මේ ලොකු කන්ෆියුස් වුණා ඇත්තටම මොකද මේක වෙන්නේ කියන එක මට තේරුණෙත් නැහැ. ඒකට මෙයා කීවා ඒ trim කරන එක ඉතාලම ඉම්පෝටන්ට්ම දෙයක්. ඒක මෙතන තියෙන්නේ නැහැ. බලමු. ඉතින් මේකෙන් trim කරොත් එක and space එකක් ගියා කියන්නකො. ඒත් ඒක trim කරොත් එක කියලා එනවා. ස්පේස් එකක් ගෑවොත් එහෙම කෙලින්ම මේක empty විදියට තමයි එන්නේ. ස්පේස් එකක් ගෑවුවා. ඒ නිසා හොඳට මතක තියාගන්න යූසර් එකෙන් කිසියම් දෙයක් අපි කරනවා නම් යූසර් එකේ input එකක් ගත්ත එක trim කරන්න මතක තියාගන්න. ඒක ගොඩාක් ඉම්පෝටන්ට් නේ. apps හදද්දී වුණත් ඒක ඉම්පෝටන්ට්. එච්චරයි තියෙන්නේ. එහෙනම් මම හිතනවා මේක මේ සම්ප්‍රදායික මේකක් මොකක්ද කියන්නේ? ප්‍රසිද්ධ එක්සැම්පල් එකක්. මේ ප්‍රෝග්‍රෑමින් වල තියෙන. ඒ වුණාට මේකේ සෑහෙන දේවල් තියෙනවා. මේක ඇත්තටම ලූප්ස් ඉගෙන ගන්න පුළුවන්. user input එකක් ගන්න ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ if conditions වැඩ කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්. switch else වැඩ කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්. ඔය ඔක්කොම ටික කවර් වෙනවා. දැන් මෙච්චර වෙලා ඉගෙනපු සියලු දේවල් මේකෙන් කවර් වෙනවා. ඒක තමයි ඇත්තට මේ ප්‍රෝග්‍රෑමින් වල මේක අර ප්‍රසිද්ධ එක්සැම්පල් එකක් විදිහට පාවිච්චි කරන්නේ. හරිද? හරි.